ආයුබෝවන් ඔයාලා හැමදෙනාටම මම අද ගෙනල්ලා තිබෙන මාතෘකාව ඇත්තටම වෙනදට වඩා ගොඩක් වෙනස් මාතෘකාවක්. වැඩි කතා නැතුව අපි බලමු මේ මොකක්ද කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කිරීමක් කරනවා. වීඩියෝ එක බලන් ඉන්න හැමෝම මාව subscribe කරන්න. ඒ වගේම ඊට එහා පැත්තෙන් තියෙන බෙල් සලකුණත් ඕල් දාලා තියාගන්න. එතකොට ඔයගොල්ලන්ට මේ වගේ නවතම තොරතුරු සත්‍ය තොරතුරු එවෙලේම දැනගැනීමේ හැකියාව තියෙනවා. දිත්වා සුළුකුණාටුව හමුවේ මේ වෙද්දි ලංකාව ආර්ථිකයන්ෙන් විශාල පසුබෑමකට ලක් වී තිබෙන බව ඔය අපි කවුරුත් දන්න කාරණයක්. ඉතින් මේ වෙද්දි ඉතාමත් බලවත් රටක් කර ජපානය අප හමුවේ අපේ තරුණ ජනතාවට ගොඩක් සුබ සහ සතුරු ආරංචියක් ගෙනලා තිබෙනවා. ඒ තමයි උසස් පෙළ සමත් අපේ සිසුදරුවන්හට ජපාන් රට වෙත රැකියා බලා යාමට ජපාන් රජයේ සෑම අවුරුද්දකම ලංකා රජයට රැකියා 10000ක කෝටාවක් ලබා දීලා තියෙනවා. ඉතින් ඒක අවබෝධතා ගිවිසුමක් මගින් අත්සන් කරලා සනාථ කරලා තමයි තිබෙන්නේ. ඉතින් මේ රැකියා 10000 අඛණ්ඩව සෑම අවුරුද්දකම ක්‍රියාත්මක වන බව තමයි මේ අවබෝධතා ගිවිසුමෙන් වැඩිදුරටත් පවසන්නේ. ඉතින් ලංකාවේ ආර්ථිකයේ පසුබෑම හමුවේ ලංකාව වෙත ඩොලර් ගෙනීමටත් තරුණ ජනතාවගේ දියුණුව සහ සුබසිද්ධිය ඉහළ නංවීමටත් රජය ගෙන ඇති මේ තීරණය නම් ගොඩක් වටින තීරණයක්. ඇත්තටම මෙන්න මේ වැදගත් පණිවිඩය තමයි මට ඔයාලට දෙන්න අවශ්‍යතාවය තිබ්බේ. වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම තවත් කෙනෙක්ට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම මාව subscribe කරන්න. ඒ වගේම ඊට එහා පැත්තෙන් තිබෙන බෙල් සලකුණත් ඕල් දාලා තියාගන්න. එතකොට මේ වගේ වැදගත් තොරතුරු කාටත් කලින් ඔයාට දැනගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් තවත් මේ වගේ වැදගත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.